හැම තිස්සෙම ඇයි මට මෙහෙම වුනේ කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක බලන්න. එක දිගටම ජීවිතේට ප්‍රශ්න ගොඩාක් කෙනකොට අපි පුරුදු වෙලා ඉන්නවා. ඇයි මට මෙහෙම වුනේ? ඇයි හැමෝම මෙහෙම කරන්නේ? ඇයි මගේ ජීවිතේට විතරක් ප්‍රශ්න එන්නේ? ඇයි මම මෙච්චර හොඳට ඉඳලත් මගේ ජීවිතේට මෙච්චර ප්‍රශ්න? ඔය විදිහට කම්ප්ලේන් කරන්න. හැබැයි ඒ කම්ප්ලේනින් වලින් කවදාවත් ඔයාට උත්තරයක් හම්බෙන්නේ නැහැ. නිකමට හිතන්න කවුරු හරි කෙනෙක් ඔයාගේ ජීවිතේට වැරැද්දක් කරා කියලා. ඔයා හැමතිස්සෙම හිතන්නේ එයාට තිබුණ හැම නොකර ඉන්න. ඔයාගේ හිත ඇතුලෙන් ඔයා හැමතිස්සෙම ඒ කෙනා ගැන කම්ප්ලේන් කරනවා. සමහර විට ඒ කෙනා දන්නේත් නැහැ ඔයා ඒ විදිහට සෆර් කරනවා, ඔයා ඒ විදිහට හිතනවා කියලාවත්. ඒ කෙනා එතනින් අයින් වෙලා ගිහිල්ලා. ඒ කෙනා සමහර විට සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. හැබැයි ඔයා සෑහෙන කාලයක් තිස්සේ මේ ප්‍රශ්නෙත් එක්ක සෆර් කරනවා. මම මේක ප්‍රෝග්‍රෑම් එකකදී දැක්කා කෙනෙක් අහනවා වැඩිම කාලයක් ඔයා හිතේ තියාගෙන හිටපු ප්‍රශ්නේ මොකද්ද කියලා. එතකොට එක මිනිහෙක් නැගිටලා කියනවා එයාගේ සහෝදරයෙක් එක්ක එයාට ප්‍රශ්නයක් ඇති වුණා අවුරුදු 30ක් තිස්සේ එයා ඒකට විඳවනවා කියලා. හිතන්න අවුරුදු 30ක් තිස්සේ මිනිහෙක් මොකක්ම හරි ප්‍රශ්නයක් ගැන සෆර් කරනවා නම් ඒ මිනිහයා හිත ඇතුලෙන් කොච්චර පේන් එකක් හිර කරගෙන නැද්ද? තප්පරයකට මේ වීඩියෝ එක නතර කරලා ඔයා හිතන්න ඔයාගේ ජීවිතේ වෙච්ච මොකක් හරි සිද්ධියක් නිසා ඔයා අද විඳවන කෙනෙක් නම් ඔයාගේ ඔළුවේ කවුරු හරි ගැන තරහක් කම්ප්ලේන් එකක් තියෙනවා නම් අවුරුදු කීයක් තිස්සේ ඔයා ඒක ඔළුවේ තියාගෙන ඉන්නවද කියලා. අද මේ මොහොතේ ඒක අයින් කරන්න. මොකද ඔයාගේ ජීවිතේ සතුට වෙන කවුරුත් ළඟ නැහැ. ප්‍රශ්න ඔළුවට එනවා. දුක හිතෙනවා. තරහ එනවා. ඒක වෙන්නේ නැහැ කියන්න බෑ. හැබැයි ඒක ඔළුවට ආවම ඔයා කල්පනා කරන්න ඔයා කරන දෙයක්, ඔයා හිතන දෙයක් ඇරෙන්න වෙන කිසිම දෙයක් ඔයාගේ පාලනය ඇතුලේ නැහැ. කෙනෙක් වාට තරහින් කෑ ගැහුවා කියලා හිතන්න. ඔයත් ඒකට තරහින් කෑ ගහනවා. කෑ ගහලා ඉවර වෙලා ඔයා මුළු දවසම ඒක ගැන කම්ප්ලේන් කරනවා. ඔයාගේ හිතින් විඳවනවා. සමහර විට ඒ කෙනා ඔයාට කෑ ගැහුවා. කෑ ගහලා ඉවර එයා ගියා. ඒකට එයාට ඒක මතකත් නැහැ. කිසිම දෙයක් මෙතනින් ඇතුළට ගන්න එපා. මොකද ඒ කෙනාගේ හැසිරීම ඔයාට පාලනය කරන්නත් බෑ. ඔයා හිතුවා කියලා, ඔයා කල්පනා කරා කියලා ඔයාට ඒ වෙච්ච දේ නතර කරන්නත් බෑ. ඒක සිද්ධ වෙලා ඉවරයි. කල්පනා කරලා දුක හිතලා ඔයාගේ කාලේ නාස්ති කරගන්න එපා. අනිත් දේ තමයි මම අර කිව්වා වගේ කවුරුත් හරි තරහින් කෑ ගැහුවත් ඔයාට නරක විදිහට සැලකුවත් කිසිම කෙනෙකුට එයා ඒ විදිහ කෙනෙක් නෙහින්ද එයාට සැලකන්නේ මම මෙහෙම. ඒ විදිහට වෙන්න එපා. ඔයාගේ ජීවිතේ කිසිම හොඳ ගතිගුණයක් ඔයා නැති කරගන්න එපා. අනිත් අය නිසා ඔයා පුළුවන් තරම් හොඳ කෙනෙක් වෙන්න. හැමදාම උදේට නැගිට්ටම ඔයාගේ ජීවිතේ ඉන්න හැම කෙනෙක්ටම බ්ලෙස් කරන්න. කිසිම කෙනෙක් ගැන තරහක් හිතන්න එපා. හැමදාම රැට නිින්දට යද්දී ඔයාගේ ජීවිතේ ඔයාගේ දවස ඇතුළේ ඇති වෙච්ච ප්‍රශ්න ඉවර කරන්න. හෙට දවසට ආපහු අරන් යන්න එපා. කිසිම කෙනෙක් ගැන තරහක් හිතේ තියාගෙන නිින්දට යන්න එපා. නැති වෙන්නේ ඔයාගේ නිින්ද. මේ විදියට එක සතියක් කරලා බලන්න. ප්‍රශ්න එන එක නතර කරන්න කාටවත් බෑ. දුක හිතෙන එක නතර කරන්න කාටවත් බෑ. තරහ යන එක නතර කරන්න කාටවත් බෑ. හැබැයි ඔයා විඳවන එක නතර කරන්න ඔයාට පුළුවන්. ප්‍රශ්න වගේ එකට ගන්න විදිහ, ප්‍රශ්න වලට ඔයා ප්‍රතිචාර දක්වන විදිහත් එක්ක ඔයා විඳවන එක ඔයාට නතර කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ ජීවිතේට කොච්චර ප්‍රශ්න ආවත් ලස්සනට hina වෙලා ප්‍රශ්න වලට මුහුණ දෙන්න. කිසිම ප්‍රශ්නයක් මෙතනින් ඇතුළට අරගන්නේ නැතුව හැම ප්‍රශ්නෙටම hinaවකින් උත්තර දෙන්න. කිසිම දෙයකට විඳවන්න එපා. කිසිම ප්‍රශ්නයක් හෙට දවසට අරගෙන යන්න එපා. කිසිම කෙනෙක් එක්ක තියෙන තරහක් හෙට දවසට අරගෙන යන්න එපා. තරහ ඇති වෙයි, දුක ඇති වෙයි, hina වෙලා සතුටින් දේවල් වලට මුහුණ දෙන්න. එහෙනම් මම හිතන කාට හරි මේක ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා මං ගිහින් එන්න. පරිස්සමින් ඉන්න. බයි.